පළමු මෝටර රථ ලෙස අපට හමු වී ඇත්තේ නිසාන් ට්‍රේඩ් සනි 1991 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර රථයකි. මෝටර රථය දැනට හොඳම කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර එන්ජින් රනිං කන්ඩිෂන් 100% වන බව අධිකාරියෝ විසින් පවසා සිටිනවා. පිටත කන්ඩිෂන් තත්ත්වය ඉතානාගත ලෙස පවත්වාගෙන ඇති මේ මෝටර රථය ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර AC පවර් ස්ටියරින් වීල් සමගින් සර්විස් කරපු සියලු ඩොකියුමන්ට් වලින් සමන්විත වන අතර ඔබට එද දැක ගැනීමට හැකියි. පිනැස් කරනවා නම් ඔබට අතට මුදලින් ලක්ෂ 4.75ක් දීලා අරන් යන්න පුළුවන්. මුළු මුදල කිව්වොත් ලක්ෂ 15.75ක් කියලා තමයි කියන්නේ. ඉතින් දැම්ම පාත් දක්වා දුරකථන ගුණව තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට නිසාන් වර්ගයේ මෝටර රථයක් අපට හමු වී ඇත. මේ මෝටර රථය මැනුවල් ගියර් පද්ධතියෙන් සහිත ෆුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර මේ මෝටර රථය හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන ඇති අතර මේ මෝටර රථයේ සියලු ඩොකියුමන්ට් ක්ලියර් කර ඇති අතර මුදලින් AC වර්කින් ද සමගින් ටයර් 4ම අලුතෙන් දමා සකසා ඇති අතර මේ මෝටර රථය දැනට පවතින්නේ 4 වන අයිතිකරු සතුව වන අතර දැනට මේ මෝටර රථය පවතින්නේ බදුල්ල ප්‍රදේශයේ වන අතර මුදලින් ලක්ෂ 39.5ක් කියලා තමයි කියන්නේ. දැම්ම පහතින් දක්වා දුරකථන ගණනව තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට අපට හමු වෙලා තියෙනවා 1999 වර්ෂයේ රෙජිස්ටර් කරන ලද ටොයෝටා මාදලී මෝටර රථය. මෝටර රථය දැන් හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර ඇතුළත සහ පිටත හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතී. මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වන අතර ෆුල් AC මෝටර රථයක් වේ. දැනට එන්ජින් තත්ත්වය ඉතානක තත්ත්වයේ පවතින අතර රනිං කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. එලෝ වීල් ටයර්, TV, DVD රිවර්ස් කැමරා වලින් සමන්විත වේ. මෝටර රථය එලෝ වීල් ටයර් වලින් සමන්විත මෝටර රථය මුදලින් ලක්ෂ 5.25ක් අතින් ලබා දී රැගෙන යාමට හැකි වන අතර මේ මෝටර රථය දැන් පවතින්නේ කුරුණෑගල ප්‍රදේශයේ වන අතර මුළු මුදල ලෙස මොහු පවසා ඇත්තේ ලක්ෂ 26,25,000ක් කියලා තමයි. දැන් පහත් දක්වා දුරකථන ගණනව තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න ගැන තියෙනවා ඊළඟට බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝර්ටන්ට් SUV මාදිලියේ මෝටර රථය. SUV වර්ගයේ වගේ පෙනුමක් සහිත මෝටර රථයක් වන අතර බ්‍රෑන්ඩ් නිව් ඉම්පෝර්ට් කරන ලද මෝටර රථයක් වේ. මේ මෝටර රථය ෆුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයක් වේ. එන්ජින් රනිං කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර 2002 වර්ෂයේ ලියාපදිංචි කරන ලද බ්‍රෑන්ඩ් නිව් කන්ඩිෂන් තත්ත්වයක පවතින මෝටර රථයක් වේ. මෝටර රථය 2002 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෝටර රථයක් වන අතර දැනට 3 වෙනි අයිතිකරු සතු පවතින මෝටර රථය මුදලින් ලක්ෂ 54.5ක් කියලා තමයි කියන්නේ. දැන් පහත් දක්වා දුරකථන ගණනව තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරන්නේ. ඊළඟට හමු වෙලා තියෙන අපිට ඕන 2010 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Suzuki Swift වර්ගයේ මෝටර රථය. මෝටර රථය ඔටෝ ගියර් පද්ධතියක් සහිත මෝටර රථයක් වන අතර ෆුල් AC මෝටර රථයක් වේ. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මේ මෝටර රථය ඉතා හොඳ ආරක්ෂක තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර එන්ජින් රනිං කන්ඩිෂන් 100%ක් වන බව අධිකාරියෝ විසින් පවසා සිටිනවා. ඇතුළත කන්ඩිෂන් තත්ත්වය ඉතානක ලෙස පවත්වාගෙන ඇති මේ මෝටර රථය. මේ මෝටර රථය දැන් 3 වෙනි අයිතිකරු සතු පවතින අතර ෆෝක් ලයිට් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් වලින් සමන්විත මේ මෝටර රථය. මේ මෝටර රථය මුදලින් ලක්ෂ 54,95,000ක් කියලා තමයි කියන්නේ. අලුතෙන් ටයර් දමන සකසා ඇති මෝටර රථය දැන් පහතින් දක්වා ඇති දුරකථන වලට අමතා මෝටර රථයේ හිමිකරුවා කන්ටැක්ට් කරගන්න. ඔන්න ඉතින් ඊළඟට හමු වෙලා තියෙනවා 1993 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Nissan FB13 වර්ගයේ මෝටර රථයක්. මේ මෝටර රථය දැනට හොඳ කන්ඩිෂන් තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටින අතර 64 ඩයස් නම්බර් මේ මෝටර රථය ෆුල් AC මෝටර රථයක් වන අතර ඇතුළත සහ පිටත හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටිනවා. ඩොකියුමන්ට් සියල්ල දැනට ක්ලියර් කර ඇති මේ මෝටර රථය රනිං පැත්තෙන් කිව්වොත් ඉතා හොඳ ආරක්ෂක තත්ත්වයේ පවතින බව අධිකාරියෝ විසින් පවසා සිටිනවා. ටයර් 75ක් පවන වෙන මෝටර රථය සෙන්ට්‍රල් ලොක් වලින් සමන්විත වන අතර ස්මාර්ට් කී එකකින් සමන්විත වේ. පානදුර ප්‍රදේශයේ පවතින මේ මෝටර රථය මුදලින් ලක්ෂ 4ක් අතට ලබා දී රැගෙන යාමට හැකි වන අතර මුදලින් ලක්ෂ 18,90,000ක් පමණ වෙනවා. ඉතින් දැන් පහතින් දක්වා දුරකථන ගණනව තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න.
ඊළඟට අපට හමු වී ඇත්තේ 2006 වර්ෂයේ ලියාපදිංචි කරන ලද Toyota Corolla 121 වර්ගයේ මෝටර රථය. දැනට ඉතා හොඳ කන්ඩිෂන් තත්ත්වයක ප්ලේන් සහ එන්ජින් රනින් කන්ඩිෂන් ඉතාම තත්ත්වයට පවතින මෝටර රථය ඔටෝජෙට් පාද 6 සහිත පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර පුල් ලේසි මෝටර රථයක් වේ. රනින් කන්ඩිෂන් කිව්වොත් ඉතාම තත්ත්වයට පවතින බව අධිකරණ විසින් පවසා සිටින අතර දැනට මේ මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ඉතාම ලෙස ක්ලියර් කර ඇති අතර K නම්බර් මෝටර රථය මුදලින් ලක්ෂ 19.75ක් අතර ලබා දී රැගෙන යාමට හැක. දැම්ම පහතින් දක්වා දුරකථනයක් වළඳා මේ මෝටර රථයේ හිමිකරුව කන්ටැක්ට් කරගන්න.